හැලෝ ඉතින් යාළුවෝ ටිකට කොහමද? සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා කට්ටිය මේ වගේ YouTube channel එකට. අද වැඩි කතාවක් මෙහෙම ප්‍රශ්නේ වුණේ මේ මගේ වීඩියෝ එකේ voice cut එක වැදිලා නැහැ මචං. ඉතින් වෙනම voice cut එකක් දාන්නේ මේක මේ වීඩියෝ එක edit කරද්දි. අද ආයේ මචං පොඩි කට්ටියට පොඩි ගැචමැටික් එකක් හදන විදිය කියලා දෙන්න. කියලා දෙන්න කියන්නේ දන්නේ නැති කට්ටියට පරේ පැටවුන්ගේ මහසත්තු කවන එක අඩු වෙන ඔය එතකොට මහසත්තු නැති වෙලා පරේ පැටව ගන්න නැතුව ඉන්න ඒ වගේ පරේ පැටවුන්ට කවා ගන්න අතින් කවා ගන්න පොඩි ලේසියෙන්ම සතයක්වත් වියදම් වෙන්නේ නැතුව ගැජමැටික් එකක් හදා ගන්න විදිය මේ වැඩි කතාව කියන්නේ දන්නේ නැති කට්ටියට නිකන් සත්තු ඔයගොල්ලෝගේ සත්තු මැරලා යන නිකන් නැති වෙනවා ඇති සවුත් වෙනවා ඇති එහෙම වෙන්නේ නැති වෙන්න අපි සත්තු ටික හදාගන්න විදිය බලමු ඉතින් ගැජමැටික් එක හදාගන්න විදිහ මං අද නෙමේ ඊයේ පෙරේද තමයි මං ඒක හැදුවේ හැබැයි හදද්දි මට මතක් වුණේ කොහොම හරි පැටවුන්ට කවන්න යන වෙලාවේ තමයි මට මතක් වුණේ කට්ටියට මේක දැම්මොත් හොඳයි කියලා බලා ගන්නත් එක්ක පොඩියට හදන විදිය දාලා අදහසක් ගන්න මං කට්ටියට කියලා දෙන්නම් වීඩියෝ එකක් ගත්තා මං ඒකට පොඩි වීඩියෝ ක්ලිප් එකක් ඒක බලලා කට්ටිය අදහසක් ගන්න ඉතින් අද සත්තු 3 දිනක් ඉතෝලා බලන් ඉන්න ගමන් ඉතින් මං වීඩියෝ එක එඩිට් කරන්නේ එතකොට අපි බලමු වෙඩි කතා නැතුව වීඩියෝ එකට ගිහිල්ලා හරි මචං මේ බලමු අපි ඒක හදන විදිය මෙන්න මේකට ඕන වෙන්නේ පොඩි බෝතලයකුයි පෑන් බටයක් ඇට්ලස් පෑන් තියෙන්නේ ඒක ඔය පිට බටේ බෝතලේ අහක දාන බීම් බෝතලයකුයි එතකොට මේක මෝඩිය අරගෙන අපි මෝඩිය මුලින්ම ගලවලා අරගෙන මේකේ පොඩි සිදුරක් කියලා ගන්නවා සාමාන්‍යයෙන් අර පෑන් බටේ පිටිපස්සේ කෑල්ල මට්ටමටම වගේ පොඩ්ඩක් ෆිට්නස් හිරට සෙට් වෙන්න ඊට පස්සේ ඕක තද කරලි වෙලා කරකවපු ගමන් අර පොට වටේ කරගිලා ගාන්ට හිර වෙනවා මචං ආයෙ ගම් දාන්න ඕනේ නැහැ මුකුත් ඕනේ නැහැ ගාන්ට හිර වෙනවා ආයෙ ඊට පස්සේ ගැලවෙන්නේ නැහැ මචං හොඳට හයියට හිර වෙනවා පස්සේ මචං මේ අරගෙන බලා ගන්න පුළුවන් හොඳට හයියට තියනවා ආයෙ ඉතින් ගැලවෙන්නේ නැහැ ඕගොල්ලෝ එතකොට දැන් කවන්න කෑම එක හදා ගන්නකොට මතක තියාගන්න ඕනේ ප්‍රධානම දේ තමයි ඔය විදිහට අන්න බලා ගන්න ඔය විදිහට මූඩි වහගත්තාම කිසිම ප්‍රශ්නයක් නැහැ කවා ගන්න තියෙන්නේ ඔය බෝතලයට තමයි හදන කෑම එක හදන්න ඕනේ. ඔයගොල්ලෝ බෝතලයට ගන්න එපා හදනකොට මුලින්ම හොඳ බේස් එකකට හරි කෝප් එකකට හරි නටන උණු වතුර ටිකක් දාගන්න. දාගෙන ඉවරලා වැඩෙන කෑම ඉතින් මචං මං කිව්වේ වැඩෙන කෑම ගන්න කඩේ තියෙන වැඩෙන කෑම කිව්වහම දෙනවා. අරගෙන නටන උණු වතුරට දාලා මචං පෙඟෙන්න හොඳට සාමාන්‍යයෙන් හොඳ උණු වතුර ටිකක් දාලා ඔය බෝතලෙට දාන්න එපා මචං බෝතලේ උණුවේ මේ ඒකින්ද මේ හොඳ උණුසුමල මොකක් හරි ඇල්මීනියම් හරි භාජනයකට හරි කමන්නේ ඕගොල්ලෝ අයින් කරන භාජනයක් අරගෙන දාගන්න දාලා උණු වතුරෙන් දාලා හොඳට තැම්බෙන්න දාලා ටිකක් වෙලා තියලා හොඳට නිවා ගන්න කියන්නේ නිවෙන්න තියන්න මේ නිවෙන්න තියලා සාමාන්‍යයෙන් හොඳට ඇල්ලුණාට පස්සේ ඒක බෝතලයට දාගන්න ඕගොල්ලෝ ෂේප් එකට බෝතලයට දාගෙන හොඳට කවලා ආයි හොඳට පොඩ්ඩක් මේ හොල්ලන්න මේ ඕකේ මේ ඔය කුප්පු වෙලා යන්න කෑලි ටික හොඳට ඔප්පු වෙලා කැඩලා යන්න එතකොට ගානට මචං හැදෙනවා අනික තව දෙයක් කියන්න ඕනේ ඕගොල්ලෝ පැටවුන්ට කවන හින්දා ඕකට ඕගොල්ලොන්ට කැමති නම් ඔය සම පෝෂණ මොනවා හරි ඒ වගේ ටිකක් පොඩ්ඩක් කවලම් කරගන්න පුළුවන් වැඩෙන කෑමකට ඒත් එක්කම මචං ඕකට වතුර දාන්න ඕනේ අඩු වෙනුත් එපා වැඩි වෙනුත් එපා ප්‍රමාණයකට මධ්‍යස්ථ ප්‍රමාණයකට ඒ කියන්නේ ගොඩාක් කුකුවට හදන්න එපා මචං ගොඩක් කුකුවට හැදුවාම අර පැටවුන්ගේ ගොදුරේ ඕක ගල් වෙන්න බලනවා ගල් වුණාම පස්සේ මචං සත්තු ලෙඩ වෙනවා එතකොට පැටවු මැරෙනවා ගොඩක් දුරට එහෙම කරගන්න එපා වතුර සාමාන්‍යයෙන් පොඩ්ඩක් දියාරුවට ගොඩක් දියාරුවට වෙන්නත් නැතුව සාමාන්‍ය මට්ටමකට දාගන්න වතුර ඔයාලට පේන විදිහේ වීඩියෝ එකේ තියෙන මට්ටම ඒ වගේ වතුර කවලම් කරගන්න සාමාන්‍යයෙන් මම ඔය හදාගෙන තියෙන්නේ පැටවු දෙන්නෙක්ට කවන්න ඔය විදිහට හදාගෙන ඉවරලා
ඔයාලට බලන්න පුළුවන් ඔය විදිහට මම නම් ඔකට තලයට කීවේ පොඩ්ඩකුත් දාගත්තා. තලනේ කුරක්කන් මේ ඇට පොඩ්ඩකුත් දාගත්තා මං ගාව තිබ්බේ හින්දා. ඒ කියන්නේ පැටව් සාමාන්‍යයෙන් ටිකක් ලොකු පැටව් දෙන්නෙක් ඉන්නේ. ඒකින් හින්දා පොඩ්ඩක් එයාලට තිරව ගන්න පුළුවන් හින්දා නැත්තම් වැඩෙන කෑම දෙන්න ඕගොල්ලෝ. වැඩෙන කෑම විතරක්ම දෙන්න. ඒක තමයි හොඳ. මං ඉතින් ඔය එහෙම මේ පොඩ්ඩක් ඔය තිබ්බේ හින්දා දාගත්තේ. අපි බලමු ඉතින් මේ වැඩි කතා නැතුව කොහොමද පැටවුන්ට කවන්නේ කියලා. ඔය විදිහට තමයි ගෙදෙමටික් එක හදා ගන්න ඕනේ. ඉතින් ඕගොල්ලෝ හදලා බලන්න පැටවු ටික ලෙඩ වෙන්නේ නැතුව නැති කරගන්න නැතුව හොඳට හදා ගන්න පුළුවන් මහ සත්තු හදනවට වැඩිය. හරි එහෙනම් මේ බලමු. ඔන්න මම මගේ ඉන්න පැටවු දෙන්නෙක් ඉන්නවා. පැටවු දෙන්න අරගෙන කවන විදිය තමයි ඕගොල්ලෝ බලා ගන්න ඕනේ. ඇත්තරම මචං වැඩේ සාර්ථකයි. මේ අතින් කවන්න කියන්නේ අතින් කවන එක ඕගොල්ලන්ට පේනවා ඇති. ওই පැටිය ගොඩක් ගෙඳලා හිටියේ පිහාටුව වෙනකත් නැති වෙලා නවතිලා තිබ්බේ. දැන් ආයි පිහාටුව වෙන්න අරන් තින්නේ. සාමාන්‍යයෙන් තටු යට එහෙම පිහාටුව වෙන එක නිකන් මේ බාල වෙලා තිබ්බේ. දැන් තටු යට පිහාටුව ඇවිල්ලා තින්නේ. ගොඩක් දුරට සාමාන්‍යයෙන් කූරු වගේ ඇවිල්ලා තින්නේ. එතකොට දැන් තව සතියක් කවනකොට සතා හොඳ තට්ටමකට හැදිලෙයි. ඔගොල්ලෝ මෙන්න ෂේප් එකට වැඩිය මෙව කරන්න නැතුව ෂේප් එකට පැටව දඟලන පොඩ්ඩක් හුරුුණාම මේක හරියනවා. හුරු වෙනකම් පොඩ්ඩක් අමාරුයි කවා ගන්න. ඔය විදිහට කට ඇරලි වෙලා අර බටේ ඕනාට වැඩිය කට ඇතුළට දාන්න එපා. සාමාන්‍ය ප්‍රමාණයකට දාලා ෂේප් එකේ අනිත් පැත්තට හරවලා මිරිය පොඩ්ඩක් මේ බෝතලේ මිරි කන්න තියෙන්නේ. අර සිලින්ඩරෙන් කවනවට වැඩිය ලේසි ෂේප් එකට කවාගත්ත හැකි. ගොදුර ඕනාට වැඩිය සතාගේ ගොදුර ඕනාට වැඩිය පිරෙන්න කවන්න එපා. එතකොට සතාට අමාරුයි. ගානට මහසත්තු කවනවා වගේ ගානට ගොදුරට ඕනාට වැඩිය පිරෙන්නේ නැති වෙන්න ගානට කවා ගන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ දන්නවනේ ඔයගොල්ලෝගේ සත්තුන්ට මෙච්චරක් කැවුවාම ඇති කියලා. ඒ ගානට කවා ගන්න පේනවනේ දඟලන දඟලිල්ල. ඒ කියන්නේ තාම හුරු නෑ. මං තාම දවස් 2 3 කැව්වේ. ඒකින්ද තාම පැටියට පුරුදු මදි. ඔන්න ඔය වගේ වෙන්න පේනවනේ ගොදුර. ඔන්න ඔය ගානට වෙන්න කවා ගන්න. ඕනාට වැඩිය උක්කුවට කවන්න යන්න එපා. ඕක ගොදුර සත්තුන්ගේ ගල් එන්න ගන්නවා. ගල් වුණොත් එහෙම මචං වෙන ලෙඩක් ඉන්නේ. පැටව මේ ඊට පස්සේ කන්න නැතුව ඉඳලා නෙමෙයි මැරෙන්නේ. කාලා මැරෙනවා ඊට පස්සේ. ඒකින්ද මේ ඕනාට වැඩිය උක්කුවට හදාගන්න එපා. වතුර පොඩ්ඩක් තියෙන්න හදාගන්න. වතුර කියන්නේ ඕනාට වැඩියක් නෙමෙයි. සාමාන්‍ය මට්ටමකට දියාරුවට. එතකොට කවා ගන්න ලේසි. වාට අනිත් පැත්ත හරවපුවම බෝතලෙන් සිරිස් කාලා මෙව වෙන උක්කුවට හැදුවම පොඩ්ඩක් අමාරුයි. මේ වැඩිපුර හයි තදර මිල් ගන්නවා. මේ ඉන්නේ අනිත් පැටියා. අපි මෙයාටත් කවමු. මෙයා තමයි බාල පැටියයි ජෝඩුවේ. මහසත්තු කවනවා මදි හින්දා තමයි මම මේක කරන්නේ. ඕගොල්ලෝගේ මහසත්තු කවනවා නම් ඕක කරන්න ඕනේ නැහැ. සාමාන්‍ය මහසත්තුන් සවුත්තු කරගන්න නැතුව වැඩේ කරනවා නම් ඉතින් ඕක දිගටම කරත් ප්‍රශ්නයක් නැහැ. මහසත්තු එතකොට සවුත්තු වෙන්නේ නැහැ. පැටව සාමාන්‍ය ලොකු වුණාට පස්සේ මහසත්තුන්ගේ කඩ අරගෙන අතින් ගාලා හදා ගන්න පුළුවන් නම් එතකොට මහසත්තු ඩල් වෙන්නේ නැහැ. පැටවුනොත් හොඳට හැදෙනවා. පුරුදු වුණාට පස්සේ ඒක ෂේප් වෙනවා. ඔය විදිහට කවා ගන්න. දඟලනකොට පොඩ්ඩක් අහක යනවා. ඉතින් පැටවුන්ට තාම පුරුදු නැහැ. පුරුදු වුණාට පස්සේ ඕක හරියනවා. කවද්දි ෂේප් එකේ කවා ගන්න තමයි තියෙන්නේ ඔය විදිහට. හරි ඉතින් ඔය විදිහට කවා ගන්න ඕනේ. කට්ටිය වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් පොඩ්ඩක් ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයාලගේ ඔය දන්නේ නැති නොදන්න යාළුවන්ට ඒ වගේ කට්ටියට දැනගන්න මේක ෂෙයා කරන්න. කවන විදිය ඒ කියන්නේ මේ වගේ ගෙදෙමටික් කවන්න. එතකොට දන්නේ නැති අයට ඕගොල්ලෝගේ යාළුවෝ එහෙම ඉන්නවනේ ෂෙයා කරන්න. මේකෙන් වැදගත් කියලා හිතනවා නම් කට්ටියට අදහසක් ගන්න නැති කියලා හිතන හොඳ අදහසක් මේකෙන් දලා අදහසක් ගන්න නැති කියලා හිතන ඕගොල්ලෝගේ වැඩේ තමයි අපේ තමයි වැඩේ තියෙන්නේ. ඊළඟට කරලා බලන්න. පරිස්සමට පාරේ පැටියක් පරිස්සම් කරගෙන ඒප් එකට කරගෙන බලන්න. සාර්ථකයි වැඩේ. එහෙනම් වැඩි කතා ඕනේ. ජය වේවා කට්ටියටම. අදට මේ වීඩියෝ එක නවත්තනවා. එහෙනම් සුබ ගමන්. ජය වේවා.